අපේ මේ ජීවිතේදී අපි ලස්සන පාරවල් වල ගිහින් තියෙනවා. අන්න ඒ වගේ මට හමු වුණු ලස්සන සුන්දර හරිම සීතල පාරක් තමයි මේ අද මම මේ වලට කියන වීඩියෝ එකේ තියෙන මේ පාර. ගාල්ල නෙළුවේ සිංහරාජ වනාන්තරයට යන පිවිසුමට යන පාරේ ලංකගම කියන ප්‍රදේශය තමයි මේ පාර. ඔයාලා සමහර විට මේ පාරේ ගිහිල්ලා ඇති. ඇත්තටම හරිම ලස්සන සුන්දර මාර හිතට අමුතු සිසිලසක් දැනෙන පාරක්. ගිහිල්ලා නැති අය ඉන්නව නම් මාව සම්බන්ධ කරගන්න මං සිංහරාජයට යන මේ පාර ඔයාලට කියන්න. හරිම ලස්සන ගස්වැල් වලින් වට වුණු කඳු පන්තියක් එක්ක තියෙන සුන්දර ගමක් මැදින් තමයි අපි මේ ගමන් කරන්නේ. සිංහරාජයට යන පාරවල් කීපයක් තියෙනවා. ඔයාලා දන්නවත් ඇති. ගාල්ල නෙළුවෙන් යන පාර තමයි මම මේ පෙන්නන්නේ. මේ වීඩියෝ එකේ මං වැඩි කතා කරන්න හිතන්නේ මොකද මේ පරිසරයේ තියෙන සුන්දරත්වය ඔයාලට බලා ගන්න පුළුවන් නිසා. අපිට YouTube එකේ ඕන තරම් වීඩියෝ හමු වෙනවා මේ කලබලකාරී දේවල්, රාසජනක දේවල්, විවිධ දේවල්. හැබැයි මෙහෙම හිත නිවන වීඩියෝ එකක් හමු වෙන්නේ බොහොම කලාතුරකින් තමයි. ඒ නිසා මම ඒකට ඔයාලට අවස්ථාව දීලා ඉස්සරහා බලන් ඉන්න. අවසානයේදී බොහොම සුන්දර තැනකදී තමයි මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඇත්තට මේ ස්ථානයේ කොච්චර හිත නිවන තැනක්ද කියලා ඔයාලට තේරෙවි. පරිසරයට ආදරය කරන, සබාදහමට ආදරය කරන හැමෝටම ආරාධනා කරනවා රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අඩපාඩු තියෙනම් අපිට කියන්න. ඒවා අපි හදාගන්න. කමෙන්ට් එකක් දාන්න. තව විශේෂත්වයක් මම දැක්කා. පරිසරයට ලොකු හානියක් කළා නෑ. සාමාන්‍යයෙන් පරිසර පද්ධතිය පිහිටලා තියෙන ආකාරයටම අපිට යන්න පාර පොඩියට හදලා තියෙනවා. ලොකු ගස්වැල් අතරින් තමයි යන්න තියෙන්නේ. ඒවා කපල විනාශ කළා නෑ. ඒ නිසා තමයි මේ පාර මේ තරම් ලස්සනයි කියලා මං කියන්නේ. පුංචි පුංචි දොළ පාරවල් තියෙනවා. මේ දවස්වල නම් වතුර අඩුයි. දොළ පාරවල් හිඳිලා තියෙන්නේ වර්ෂාව අඩු නිසා. වහින කාලේට හරිම ලස්සන පුංචි පුංචි දියඇලි වගේ තියෙනවා මේ යන පාරේ. පහුගිය දිනවල නාය ගිහිල්ලා තියෙනවා පොඩ්ඩක්. ගල් ගෙඩි කීපයක් පාරට ඇවිල්ලා ඒ ටික අස් කරලා තියෙනවා.
මෙන්න මේ මං අර ඔයාලට වීඩියෝ එක මුලදී කිව්වොත් සුන්දර ස්ථානය මේ කැලේ මැද මේ යන පාරේ පන්සලක් තියෙනවා.